cream part. Abi kadang kiri susah. What's up guys? ඉතින් අද අපි ගන්න යන්නේ water dip challenge එක. water dip challenge කියලා කියන්නේ මෙයා මගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. 10ක්. නෑ 10ක්ද කියලා ෂුවර් නෑ. ඒකේ මේ දැන් මෙයාට මං අහන ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි වුණොත් හරි මට මෙයා අහන ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි වුණොත් හරි මෙයා මාව වතුර එකේ ඔබනවා. ඉතින් අපි වැඩියෙන්ම වතුරේ එබුණ එක්කෙනාට අපි challenge එකක් විදියට අර ගිනි නිවනකට කරන විදියට මොකද්ද අර නයිට් සූට් එකට අර ගිරිපුර ඇත්තෝගේ තිබ්බේ නයිට් සූට් නෑ ගිරිපුර ඇත්තෝගේ නෙමෙයි මොකේද තිබ්බේ මොකේද අන්න රමෝන් ඇන්ඩ් බීසස් එකේ තිබ්බා නයිට් සූට් එකට උඩින් අපේ කිට් එක ඇඳගෙන යන්න ඕන අපි ෆුඩ් සිටියට හරි ෆුඩ් සිටියට ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න ඕන ඉතින් ඒක තමයි පනිෂ්මන්ට් එක විදිහට අපි දෙන්නේ එහෙනම් අපි වැඩට යමු ලැස්තිද මම මෙයා වතුර ඔබනවා ගයිස් ඔයගොල්ලෝ අපේ වීඩියෝ කොල්ඩ් නෑ කිව්ව නිසා කොල්ඩ් නෑ ස්ටේබල් නෑ එහෙම කතාවක් කියලා තිබ්බා හරි ඒක නිසා මම මේක පාවිච්චි කරන්න තීරණය කරා ඔව් ගැතර වෙන්නත් කරන්න දෙයක් නෑ මේකෙන් තිත් ඇත්ත තමයි වෙන්නේ කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එක මෙයා වතුර පුරවනවා මේ වහන්න. ඇතිද? දැන් අපි challenge එක පටන් ගන්න හදන්නේ මෙයාව මුලින් ඔබන්නද මම මුලින් ඔබන්න මේක පොඩ්ඩක් ලං කරගන්න මොකද ඔයා කොහොමද නාන්නේ ඕනේ රටම. මගේ ෆෝන් එක ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ මේක තෙවිලානේ අක්කගේ පළවෙනි කාටුන් ක්‍රෂ් එකේ නම මොකක්ද අනේ බෙන්ටෙන් අනේ හිටියද? නෑ බොරු කියන්න එපා. ඔන්න මට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ අපේ අම්මගේ ආසම පාට මොකද්ද? නිර්වාණ වැල් ක්‍රීම් පාට. ක්‍රීම් පාට කොහේ අම්මා කිව්වේ. අයියෝ එකට එක අනුපාතය හරි දෙවෙනි ප්‍රශ්නේ ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඔව් ඉන්න හොඳ ප්‍රශ්නයක් අහන්න මං අම්මා හදන කෑම වලින් කන්න ආසම කෑම මොකද්ද චිකන්. ඉදිහාප්ප හරි. මම ප්ලේ කරන්න ආසම ගේම් එක මොකද්ද? PUBG එන්න මේ පැත්තට යාළුවා ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය අම්මා කැමතිම කෑම මොකද්ද කියා නෑ උත්තර නෑ අම්මා ඔබන්න එන්න බෑ ඉස්සෝ මම කන්න ආසම චොකලට් වර්ගයක් මොකක්ද? ඉන්න තාම ප්‍රශ්න වරන් ගත්තේ බෑ පටන් ගත්ත දැන් කියන්න. දැන් අහන්න දැන් මම කන්න ආසම චොකලට් වර්ගයක්. කැන්ඩෝස් වැරදි. රයිස්බෙරි. අයියෝ අනේ මේක මාරු. එන්න මේ පැත්තට දෙන්නම් ඔයාට අවුලක් නෑ දෙකට තුනයි හරිද දෙකට තුනයි මෙයා තමයි දැන්ට පැරදීගෙන යන්නේ කවන්නේ ගයිස් මම දන්නවා මම පෙරදෙනවා කියලා හැබැයි ඒක කියලා ඔයාට තමයි නයිට් සූට් එක පිටින් යන්න වෙන්නේ යාළුවනේ මම යන්නේ නැහැ සංදීප ඵලයන් එහාට හරි. ඇස්ති.
හරි. ඔබට ලැබෙන හතරවෙනි ප්‍රශ්නේ. අපේ ගෙදර ක්‍රීම් සෝඩා කියලා හිතලා පොල් තෙල් බීපු එක්කෙනා කවුද? අක්කා. හරි. අරේ මොන එකයි. ඒකත් දින කීයද? දැන් කීයද? ඈ නෑ ඔයා එකක් හරියට කිව්වා. ඔයා තුනක් නෑවනේ. අනේ. තුනක් නෑවා මං දෙකයි නෑ. හරි කවන්නේ. වැඩිය මම ආපු කෙනා යනවා උත්සිරි. ඔව්. අනේ බෑ මට නම් යන්න බෑ. අරේ. පොඩි කාලේ මගේ නිකට කඩලා අප්පච්චිගෙන් ගුටි කප් එකක් ආවා. මමයි අක්කයි. මමයි අක්කයි. නෑ. ඇයි මේ? ඉතින් ඒක දන්නවනේ. ඇයි මේ? ඒක හිතලා කරේ නෑ අර දෙනවා. ඔබට ලැබෙන පස්වෙනි ප්‍රශ්නය. මගේ කැමතිම පාට මොකද්ද? නිල්. හරි. අයියෝ. මම වැඩිපුරම වණ්ඩි කන්න ආලනාලේ. මම වැඩිපුරම බයින සතා. මම වැඩිපුරම බයින සතා. ඈ? මම වැඩිපුරම බයින සතා. කැරපොත්තා. ෂූ. දෙන්න හොලේ. මොන්නේ? මේක කීපෝරෙන් දැන් යමුනද කියලා. බලන්න එපා. බැලුවේ ඔය මේ නෑ. මෙයා හොයාගන්න හදනවා. දැක්කේ නෑ. දැක්කේ නෑ. මේ කොලේ තෙමිලා. යාළුවෝ බලන්න මේක ඕගොල්ලෝ පේනවද දන්නේ මේක තෙමිලා හරිද මේක පළවෙනි පැර මෙයා පළවෙනිට ඔවද්දි මේක තෙමුණා දැන් මට මේක අර ගන්නවත් බෑ සිය නපුරු බොම් මේ බොඳ කරලා බලන්න බොඳ වෙලා තියෙන්නේ කියන්න බලන්න මගේ සපත්තු සයිස් එක 7 6 8 9 අපරලගේ කියලා නෑනේ. අපේ ප්‍රශ්න 8යි අහන්නේ හරි දැන් 6 වෙනි ප්‍රශ්නේත් ඉවරයි මෙයා ඔයා කී සැරයක් නෑවද පස් සැරයක්ද කොහෙද නෑවා මම නෑවේ 3 සැරයක්ද කොහෙද මං 3යි එහෙනම් මම 4යි. දන්නේ අපිට වීඩියෝ එක බලලා තමයි බලන්නේ මතකත් නෑ හරි අනේ බෑ කට්ටිය මට මේක මෙයා තමයි ගුඩ් සිටි යන්නේ බෑ අනේ මේ ඔයාට ගිහින් ඉවන මට වගේ පුම්බගෙන යන්න පුළුවන් මං යන්න ආසම රට ඔස්ට්‍රේලියාව ඔයාගේ ප්‍රශ්න ලේසි එන්න මේ පැත්තට බැලුවද මේක මං කියවම මම බැලුවේ නෑ ඕවා දන්න දේවල් යන්නේ මේ ඔයාට ප්‍රශ්න නේද දැන් 7නේ අනේ දහල කොහොමද කොයි මට බෑ ෆුඩ් සිටි යන්න බෑ ගන්න මම 10ක් හදලත් නැද්ද කොහෙද යාළුවා අනේ බෑ මම ඉතින් දොඩ ඔයාට දැන් ලේසි ප්‍රශ්නයක් දෙනවා හරි අපේ තාත්තා දැන් ඉන්න ජොබ් එකට එන්න කලින් කරපු ජොබ් එක මොකද්ද ටීචිං හරි මෙතන ඉඳලා දන ගන්න ගන්න දෙයක් නෑ කකුල් දෙක අපෝ නියු කර ඔක්කොම ඉඳන් ඒඩෝගේ හරි ඊළඟට හරි ඊළඟ ප්‍රශ්නය මම කැමතිම පාට මොකද ඈ මම කැමතිම පාට කහ පාට වැරදි කළු පාට කළු පාටක් උනේ කොහොමද ඒක කළු පාට මොකද කැමති කළුයි දමුයි කළු පාට කොල්ලෝගේ පාට හරිද ඇහැ කළුයි දමුයි තමයි දැන් ඉන්න කෙල්ලෝ අපෝ කළු පාට කළුයි දමුයි අයියෝ නෑවා ඔයාට ලැබෙන අවසාන ප්‍රශ්නය දැන් කී 8 ඔව් 10ක් කමනේ 10ක් ප්ලීස් අනේ අවසාන ප්‍රශ්නය යාළුවනේ මේක අපි විසික් කළා අනේ ඔයා හොර කරන්න එපා හොර කරේ නෑ මේ ප්‍රශ්නේ මම මතක තියාගෙන නේ දැන් මගේ ෆේවරිට්ම හොබි එක මොකක්ද
ගේම් ගන්නද? මෙයා මගෙන් අහන අන්තිම ප්‍රශ්නේ guys දැන් මෙයා කොහොමත් පුච්චිට යන්න ඕනේ ඒක නිසා මට ප්‍රශ්නයක් නෑ බය වෙන්න දෙයක් තෙමිලා. හරි අන්තිම ප්‍රශ්නේ. ඒ මට මතක නෑ මං එහෙම පුච්චිට යන්නේ නෑ නේ මං වැරදුන්නේ නෑ නේ අන්තිම ප්‍රශ්නේ මොකක්ද මම අහන්නේ? වීඩියෝ බාව මෙයා එන්නට හිතනවා ප්‍රශ්නේ අහන්න ඒ මම මේක මේ වුණොත් මම පරදිනවද නෑනේ අයියෝ අනේ රත්තරන් අයියේ අපි ඉවරයි මොනවද දාන්න මට උදව් කරන්න කට්ටිය. රත්තරන් අයියේ අපි ඉවරයි හරි. හිතලම් ප්‍රශ්නයක් අහනවා. ඔයාගේ මූණේ භාගයක් කැපිලා වගේ පේන එක මට. අනේ. මොකක්ද අහන්නේ? මම දැන් අහන්න යන්නේ මෙයාගෙන් අන්තිම ප්‍රශ්නය. යෂන් හස්ලා අන්තිමට කියපු රට මොකක්ද? දුබයි නෑ. දුබයි නේ. මොකක්? මේ කොහෙද ගියේ? තායිලන්ත. තායිලන්ත වලින් පස්සේ දුබයි නෑ ගියා. දුබයි ගියේ නෑ. සීරියස්ලි? සීරියස්. මම බැලුවනේ යාළුවෙක්. අයියෝ. ඇත්තද කියන්නේ මම දැන් YouTube එකෙන් බලලා තමයි මම මේක කියන්නේ හරිද? මම YouTube එකේ බලලා මම බොරුද කිව්වේ කියලා. ඉතින් අන්තිමට කියපුවා තායිලන්ත මේක. හරි guys එහෙනම් අපි දැන් වීඩියෝ ක්ලිප් ටික බලලා කවුද දිනුම් පෙරදි කියලා ඔයාලට කියන්න. guys අපි වීඩියෝ ටික බැලුවා. ඒකේ දෙන්නටම හතරට හතර තියෙන්නේ මොකද කියනවා නම් මෙයා අන්තිමට මාව වතුර ඔබපු එකේ මෙයා කිව්වේ තායිලන්ත කියලා ඒකත් වැරදි මං කිව්වේ ඩුබායි කියලා ඒකත් වැරදි. අන්තිමට වැරදි ලංකාවේ. ඒක නිසා ලංකාවට ගිහිල්ලා නෙවෙයි තාම ලංකාවේ ඉන්නවනේ. ඔව් ලංකාවේ ඉන්නවා. මේ ඒක නිසා මවත් වැරදි. හරි. එතකොට හතරට හතර තමයි එන්නේ. ඒක නිසා මේ අපි දෙන්න රොක් පේපර් සීසර් කරලා තෝරගන්න හදන්නේ කවුද පනිෂ්මන්ට් එකට යන්නේ කියලා. අයියෝ. බලමු දැන් කවුද ඒක දිනන්නේ කියලා. අපි මේ අම්මගේ මල්පලයක් උඩ කැම් එක තියලා තියෙනවා. හරිද? ආවනම් ගුටි කන්න ටුවත් එහාට මෙහාට යනවා. අපි දැන් බලමු රොක් පේපර් සීසර් කරලා කවුද දිනන්නේ කියලා. Rock, paper, scissors. Rock, paper, scissors. Scissors. දැන් දෙවෙනි රවුන්ඩ් එක. Rock, paper, scissors. Rock, paper, scissors. Rock, paper, scissors. අනේ යනවා. අඩ බෑ. අනේ බෑ. මෙයා හොර කරන්න හදනවා. ඒයි. Rock, paper, scissors. එකට එකයි යාළුවනේ එකට එකයි රොක් පේපර් සිසර් මීට වැඩිය හොඳයි හරි හරි මෙහෙම රොක් පේපර් සිසර් රොක් පේපර් සිසර් රොක් පේපර් සිසර් අයියෝ ගයිස් මට යන්න වෙනවා අපි බලමු දැන් මොකද්ද කරන්න කියලා ගයිස් මේ ගෙන්දර පස්සේ කොහොමද කියන්න කොහොම තව එකක් අදින්නේ අපි දැන් යනවා කාගිස්සකට මට තමයි සෙට් උනේ වැඩේ ගයිස් මම දැන් පනිෂ්මන්ට් ටිකක් වෙනස් කරා මදි වගේ නිසා මෙයාට දැන් තියෙන්නේ අපි දැන් ෆුඩ් සිටියට ඇවිල්ලා තින්නේ මෙයාට තියෙන්නේ කැරට් ගෙඩි දෙකක් විතරක් අරන් එන්න උත්තර දැන් මේ අවුරුද්ද නිසා හෙන ඒවා අවුරුද්ද නිසා හෙන සෙනග හරිද දැන් මේක ඇස්සේ ගිහිල්ලා උදු අම්මේ මං කවල කැරට් ගෙඩි දෙකක් විතරක් ගේන්නේ මේක කැෂියකට දෙන්නේ කොහොමද දැන් මිෂන් සක්සස් වැඩේ කරා යාළුවනේ ඒවා අපි කැරට් ගෙඩි දෙකක් උස්සන් ආවා ඔයි නේ මේක අල්ල ගන්න බෑ හරි එකයි එකයි දෙකයි බුදුහාමේ මට කැචිය එකේදී වීඩියෝ ගන්න බැරි වුණා මේ දෙක විතරයි ගත්තේ එයා නිකන් hina වෙලා වගේ මුණ දෙහත් බැලුවා ලැජ්ජාය බෑ
ගයිස් එන අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක් කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් bye.